කෘෂිකර්මය කියන්නේ මොකක්ද? මෙන්න මේ හරිතාගාර වායු ප්‍රමාණය වැඩිවීම මගින් පරිසරයේ සිදෙනා වූ උෂ්ණත්වයේ වෙනස් වීම තමයි අපි ගෝලීය උණුසුම කියලා කියන්නේ. දේශගුණ විපර්යාසය කියන්නේ මොකක්ද? ඔව්. දැන් ශාකත් අපි වගේම හුස්ම ගන්නවානේ. සත්තු අපි වගේම හුස්ම ගන්නවා. අපි සත්ත්ව කොට්ටාශයන් නේද? සමස්ත පරිශ්‍රණ සඳහා යොමු වන්නේ දලජාතික නිෂ්පාදනයෙන් 100.1කට වඩා අඩු ප්‍රමාණයක්. ඔබ හිටපු ජනාධිපතිවරයෙක්ට ප්‍රබල අභියෝගයක් කෙරුවා. මම හුඟක් කරාට මගේ ළමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියන එක තමයි හදවත ඉස්සරහට දාන්න එපා කියලා මොළයට කලින්. මේ ඕනම බල කණුණු කඩා හැල්ලුවා කෙටි කාලයක් තුළ. අද අපත් සමග කතා බහට එකතු වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රී ලංකාවට බුද්ධිමය සම්පතක් මහාචාර්ය බුද්ධිමාර්මේ අයිබන් මහාචාර්යතුමනි. අයිබන්. අපි ඔබත් සමග බොහෝ ඉදිරියට සාකච්ඡා කරන්නේ ශාස්ත්‍රීය කෘෂිකර්මය පිළිබඳ ශාස්ත්‍රීය කරුණු. ඒක ඇත්ත. අද අපි මම කැමතියි ඔබතුමාගෙන් පොඩ්ඩක් දැනගන්න ඔබගේ පුද්ගලික තොරතුරු අම්මා තාත්තා ගම් පළාත වර්තමාන ජීවිතය කොහොමද ගෙවෙන්නේ කියලා පාසල ඉගෙනගත්ත පාසල පෙරදිනට ආවේ කොහොමද කියන එක. මම ඉපදිලා හැදිරෙන වැඩින පේශල බස්නාහිර පළාතේ වැල්ලම්පිටිය කියන ග්‍රාමයේ. ඒක තමයි දැනුත් මගේ අම්මයි ලොකු නංගී පදිංචිලා ඉන්න නිවස තියෙන්නේ. මම ඉපදිලා හැදිලා වැඩිලා මගේ පවුලේ ඉන්නවා බාල සහෝදරියෝ දෙදෙනෙක්. මම පාසලට ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ආනන්ද විද්‍යාලයේ එක වසරේ සිට අවසාන වසර දක්වා ඉගෙන ලැබීමේ වාසනාව මට ලැබුණා. උසස් පෙළ සමත් වෙලා ඉවරලා මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු වීමේ වාසනාවක් ලැබුවා. මම සන්තෝෂ වෙන්න ඕනේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ පේශල දැන් මම එහෙම කිව්වට ඒ දවස්වල දන්නවනේ අපේ තීර තරංකාරීත්වයට හැමදෙනාම වෛද්‍ය පීඨයට යන දඟලන කට්ටියනේ ජෛව විද්‍යාවෙන් ඉගෙනු ලබන්නේ. හැබැයි මම කිසිේ දුප්පුනේ නැහැ මාව කෘෂිකර්ම පීඨයට තේරුණා කියලා. ඒක මම පැහැදිලිව කියන්නේ. හැබැයි දැන් මම හිතනවා ඒක විශාල වාසනාවක් කියලා. මට ලැබිච්ච මම උපරිම ප්‍රයෝජන ගත්තා කියලා. ඉතින් මම අන්න එවක පටන් පළවෙනි වසරේ පටන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුල් වෙච්ච මොහොතේ පටන් මේ දක්වා පදිංචිව ඉන්නේ පේරාදෙණියට ආසන්න මානුවර නගර සීමාව තුල තියෙන දංගුල්ල කියන ග්‍රාමයේ නැවත. ඒක තමයි මගේ දැන්ට ජීවත් වෙන ස්ථානයේදී ගැන කතා කරොත් එහෙම මම විවාහ වෙලා ඉන්නේ. මගේ භාර්යාවත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් උපාධාරණයක් මේ මොහොතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක් හැටියට වැඩ කරනවා. මට එක පුතෙක් ඉන්නවා. ඒක ඇති වෙන්නේ මේ මොහොතේ. ඇති වෙයි. අපි එනම් ශාස්ත්‍රීය කරුණු වලට අපි සාකච්ඡාව ආරම්භ කරමු. මම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති කෘෂිකර්මය කියන්නේ මොකක්ද? පේශල මේ මෙච්චර කෘෂිකර්මය ගැන මාතින් කතා කරාට කෘෂිකර්මය කියන්නේ මොකක්ද කියන එක මගෙන් ඉස්සෙල්ලම ඇහුවේ මේ වගේ වැඩසටහනකදී ඔබ වෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත් මේ කෘෂිකර්මය කියන වචනය මේ මොවත් හිතන්න පටන් ගන්නවා කොයි විදිහට මේක අර්ථයක් පොත් හැම දිනකටම තේරෙන විදිහට. මට කෘෂිකර්මයේ බරබර වචන දාලා හඳුන්වලා දෙන්න පුළුවන්. නම් මම උත්සාහ කරනවා බොහොම කෙටියෙන් කරන්න. මොකද මේ කෘෂිකර්මය කියන වචනේ තියෙන අපි වචනාර්ථය ගත්තොත් එහෙම ඒක නිර්වචනය කිරීම ගත්තොත් එහෙම කාලානුරූපව එක වෙනස් වෙලා තියෙනවා. දැන් අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපිට කෘෂිකර්මය වෙනුවට තිබේ වතු වැඩනේ. ඒ කාලේ වෙනුවට අපිට තිබේ ඒ වගේ විෂය. ඒක නිකන් අර අපිට කෘෂිකර්මාන්තයත් එපා කරන තරමේ ක්‍රියාවලියක් වුණා ඒ වතු වැඩ සම්බන්ධව ක්‍රියා කිරීමේදී පාසල තුලත්. නමුත් එතනින් ඔබට කිය දෙයක් කෘෂිකර්මාන්තයේ තුල තිබෙන බව මම හිතන්නේ අපිට අමුතෙන් අටුවා ටීකා ඇතුව කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. කෘෂිකර්මයේ ඉස්සර අපිට තර්කානුකූලව විද්‍යාත්මකව ඉගෙනුවේ බීජයක් පසේ සිටුවලා ඒ තුලින් ඇතිවන ශාකය භෝගයක් බවට පරිවර්තනය වෙලා මොකද අපේ මානව ක්‍රියාකාරකම් තුලින් තමයි ඒක වැඩෙන්නේ. ඒකෙන් ලැබෙන අවසාන අස්වැන්න ගැනීමේදී පසට සහ ශාකයට අවශ්‍ය කරන පරිසර පද්ධතියන් නිර්මාණය කරගෙන ක්‍රියන්නා වූ ක්‍රියාවලියක් හැටියට තමයි අපිට කෘෂිකර්මාන්තයේ මූලිකම හඳුන්වලා දුන්නේ. නමුත් අද කෘෂිකර්මාන්තය කියන්නේ එතනින් ඔබට කිය තාක්ෂණයෙන් සපිරිච්ච දෙයක්, දැනුමින් සපිරිච්ච දෙයක්. ඒ වගේම කෘෂිකර්මාන්තය ගැන කතා කරනකොට අපිට අමතක කරන්න ඕනේ පේශන කෘෂිකර්මාන්තය තුල මේ ශාක සහ සත්ත්ව කියන කාණ්ඩ දෙකමයි.
අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියලා කොහොමද දැන් කතා කරන්නේ භෝග ගැනනේ. භෝග. සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගම සත්තු ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ගෘහස්ථිතව අපි සාමාන්‍යයෙන් අපේ ආහාර නිෂ්පාදනයට සම්බන්ධ වෙන සත්තු ගැන කතා කරන්නේ. 1978ට කලින් ওই දෙකම එක තැන තිබ්බේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ. ඒකට අවුලක් නැතුව ඒ ශාක සත්ත්ව කොටස් දෙකම පාවිච්චි කරන්න පුළුවන් වුණාට මේක අහගෙන හැමදෙනාම දැනගන්න ඕන දෙයක් තමයි ශාක සහ සත්ත්ව කියන කාණ්ඩ දෙකම අයත් වෙනවා මේ කෘෂිකර්මාන්තය කියන විෂයපතේ තුළට. ඒතර කෘෂිකර්මාන්තය කියන එක අදට ඔබින ආකාරයට පොඩ්ඩක් විස්තර කරොත් එහෙම කෘෂිකර්මාන්තය කියලා කියන්නේ තාක්ෂණය පැරණි නව හෝ අනාගතය ගැන හිතා හෝ කෙරෙන්නා වූ තාක්ෂණය භාවිතයෙන් මිනිසාගේ මෙදිහත් වීමකින් යුතුව ශාක සහ සතුන් කළමනාකරණය කිරීම තුළින් අපිට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය සඳහා කරන්නා වූ සමස්ත ක්‍රියාවලියක් හැටියට. මම හිතන්නේ එතනින් නවත්තන්නේ කොහොඳයි. මොකද හැමදාම මේක ඉස්සරහට යන කාර්යයක්. එතකොට මම අද ඔබ සමත් සාකච්ඡා කරන මූලික හේතුවක් වෙච්ච කාරණේ තමයි දේශගුණ විපර්යාසය. අපි කෙටියෙන් විස්තර කරගත්තොත් දේශගුණ විපර්යාසය කියන්නේ මොකක්ද? ඔව්. දේශගුණ විපර්යාස ගැන කතා කරනකොට මට එක තාක්ෂණික වචනයක් ගෙනීමට අවශ්‍යම වෙනවා පේශල. මම ඒක පොඩ්ඩක් විස්තර කරන්නම්. අපිට හරිතාගාර වායු කියලා කියන මේ වායු විශේෂ කීපයක් ගැන කතා නොකරම බැරි වෙනවා. හරිතාගාර වායු කියලා කියන්නේ සාමාන්‍යයෙන් පරිසර පද්ධතිවලට ඒ වායු මුදාහැරියාම ඒ වායු කරන්නේ අපේ හිරු එළියෙන් ලැබෙනා වූ ශක්තිය ගබඩා කරගෙන පරිසරයේ උෂ්ණත්වය වැඩි කරනවා. නැවත ආපහු අපේ අභ්‍යවකාශය තුළට ඒ කිරණ පරාවර්තනය වෙන්න නොදී. මෙන්න මේ හරිතාගාර වායු ප්‍රමාණය වැඩිවීම මගින් පරිසරයේ සිදෙන්නා වූ උෂ්ණත්වයේ වෙනස් වීම තමයි අපි ගෝලීය උණුසුම කියලා කියන්නේ. මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය තමයි අපි දේශගුණික විපර්යාසයක් කියලා කියන්නේ. ඒ වගේම අමතක කරන්න එපා පේශල බොහෝ දෙනෙක් හිතනවා මේක මේ අලුතෙන් ලැබිච්ච දෙයක් කියලා. දේශගුණික විපර්යාසය කියන වචනේ සහ ඊට බැඳුණු හරිතාගාර වායුන් වල වැඩිවීම කියන එක අනාදිමත් කාලයක සිට පැවත එන්න. නමුත් අපි මේ දේශගුණික විපර්යාස ගැන පේශල ඔබ අහපින්දම් මම කියන්නට උනේ මේ ගැන වඩාත්ම කතා කරන්නට පෙළඹුණේ අපි දන්නවනේ කාර්මික විප්ලවයක් ඇති වුණා කියලා ලෝකයේ තුල නේද? සාමාන්‍යයෙන් 1850 වගේ කාලය තුල ඇති වුණා කියලානේ ගණන් ගන්නෙ. එයින් පසු සංවර්ධනයේ නාමයෙන් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අර මං කිව්ව හරිතාගාර වායු උදාහරණයක් හැටියට කාබන් ඩයොක්සයිඩ් අමතක කරන්න එපා. අපි ආශ්වාස කරලා ප්‍රාශ්වාස කරන වාතයේ වැඩිපුරම තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒක එක හරිතාගාර වායුවක්. ඊළඟට තමයි මීතේන්. ආපහු අමතක කරන්න එපා. අපි දන්නවනේ රූමනයක් සහිත සතුන් කොටසක් ඉන්නවනේ. එළහරක ගන්නකො, මීහරක ගන්නකො, රූමනයක් සහිත සතුන්. ඒ රූමනයක් සහිත සතුන් තමයි වමාරා කන්නේ. ඒ වමාරා කන සෑම අවස්ථාවකදීම පසට සමාවෙන්න පරිසරයට මීතේන් උදාහරණයක්. ඒ වගේම පේශල අපි කාබනික ද්‍රව්‍ය වැඩි කුඹුරු පසක ජලය බැඳලා හැවොත් සීසෑමක් කරොත් එහෙම අනිවාර්යයෙන්ම පරිසරයට මීතේන් වායුව මුදාහරනවා. ඒතර ස්වභාවිකව වෙන දෙයක්. හැබැයි මීතේන් වායුවත් කියන්නේ හරිතාගාර වායුව. ඒ වගේම මම එච්චර දුරට විස්තර කරන්න නැතුව කියන්නම් නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායු පවා හරිතාගාර වායු හැටියට හඳුන්වනු ලබනවා දේශගුණික විපර්යාසයට දායකත්වයක් සපයන. ඉතින් මේ සෑම දෙයක්ම මේ පරිසරයට මුදාහරන මේ හරිතාගාර වායුන් වල මුදාහැරීමේ වේගය සහ ප්‍රමාණය වැඩි වුණා මේ සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන්. අතට අපි දැන් අද ඇත්තටම කතා කරන්නේ අපි මේ හුස්ම ගන්න හින්දා එළියට පිටවන මේ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් වෙන විනාශය එහෙම නෙවෙයි. දැන් ශාකත් අපි වගේම හුස්ම ගන්නවානේ. සත්තුත් අපි වගේම හුස්ම ගන්න අපි සත්ත්ව කොට්ටාශයන් නේද? ඒ ගන්නා වූ හුස්මෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් ගැන මම මේ කතා කරන්නේ. නමුත් කාර්මික විප්ලවය තුලින් සිදුවනා වූ සංවර්ධන ක්‍රියාවලිය තුලින් එළියට යනා වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය තවත් පැත්තකට ගත්තොත් එම නොයෙකුත් වෙනත් ක්‍රියාකාරකම් හින්දා අපේ වාතයේ වායු ගෝලයට එකතු වෙන වැඩිපුරම එකතු වෙන මීතේන් ප්‍රමාණය මීතේන් වායු ප්‍රමාණය මෙන්න මේ නිසා අර ස්වභාවිකව හිමින් ඉහළ යමින් තිබූ පාරිසරික උෂ්ණත්වය අපි නොසිතූ ආකාරයකට ඉහළ යන්න පටන් ගත්තා. මෙන්න මේ දේශගුණික විපර්යාසය ගැන තමයි අපි අද හැමෝම කලබල වෙලා ක්‍රියාත්මක වෙන්න උත්සාහ දරලා තියෙන්නේ. වර්තමානයේ විට ඒ දේශගුණ විපර්යාසය
කොයි ආකාරයට කෘෂිකර්මයට බලපාලා තියෙනවද? ඒක ඉතා වැදගත් දෙයක්. මොකද දේශගුණික විපර්යාස ගැන කතා කරනකොට විවිධ පැතිකඩ ඔස්සේ කතා කරන්න පුළුවන්. නමුත් අපිට ඒක දැනෙන විදිහත් වෙනස්නේ පේශල නේද? දැන් ඔබට මට වගේම සත්තුන්ටත් ඒක දැනෙන ශාක වලටත් ඒක දැනෙන විදිය තමයි පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනකොට. අපිටත් නිින්දට ගියාමනේ තේරෙන්නේ ඔබත් මාත් අද මේ කෝඩ් බෑවල් දෙකක් දාගෙන මේ සාකච්ඡාවට සහභාගී වුණාට අපිට ඇඟ ඇතුලේ හොඳටම දැනෙන්න පටන් අරන් තියෙන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඇඟට දැනෙන අපහසුව. ඔබට මතක ඇති පේශල අපි කොවිඩ් වසංගතයේ කාලේ අපි දැම්මනේ මුඛවාඩමක් නේද? නේද මුඛාවරණයක් දැම්මනේ. ඒ මුඛාවරණේ දාපු වෙලාවේ මොනතරම් අපහසුවෙන්ද හිටියේ හුස්ම ගන්න. හේතුව තමයි අපි ප්‍රාශ්වාස කරන වාතයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම තුලින් අපි ඒ වාතය නැවත ආශ්වාස කරන්න පටන් ගන්නවා. නේද? එතකොට තියෙන අපහසුතාව හිතාගත්ත හැකින් මං හිතන්නේ කොවිඩ් කාලය තුල අර මේ මුඛාවරණයක් දාගෙන ඉවරලා විඳ වදය ඇත්ත. අපි යම්කිසි රෝගයකින් බේරෙන්න තමයි ඒ දේ කරේ. නමුත් ඒ විඳ වදය තමයි හොඳම උදාහරණය. අපේ රටේ දේශගුණී පර්යාසයක් වුණත් කොයි ආකාරයකටද අපිට දැනෙන්නේ කියන එක. දැන් ඔබතුමා මගෙන් ඇහුවේ දී කෘෂිකර්මාන්තයට කොහොමද බලපාන්නේ කියලානේ. කෘෂිකර්මාන්තයේදී වෙන්නේ මෙන්න මෙවැනි තත්ත්වයක්. පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට ශාකවලටත් තමන්ගේ හුස්ම ගැනීමේ වේගය වැඩි කරන්න සිද්ධ වෙනවා. පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට අපේ තියෙන පරිසරයේ තියෙන ජලය ප්‍රමාණය එන්න අඩු වෙන්නට පටන් ගන්නවා වාෂ්පීකරණය වීම තුලින්. එතකොට ඒකෙන් ශාකයට ලැබෙන ජලය අවම වීම තුලින් සහ උෂ්ණත්වයේ වැඩි වීම නිසා අනවශ්‍ය ලෙස ශාකය දැන් මේ ශෝෂණය කරනකොට අර උෂ්ණත්වය වැඩි වෙච්ච හින්දා පේශල අනවශ්‍ය විදිහට ගබඩා කරලා තියෙන ආහාර මේ සඳහා වැය වෙනවා. නැත්තම් ඒ ගබඩා කරලා තියෙන ආහාරය අන්තිමට අවසාන අස්වැන්නට යන්නේ නියමිතව තිබෙන්නේ. නමුත් මේක මගදී මෙවැනි තත්ත්වයන් හින්දා අපිට අවසාන වශයෙන් අවසාන අස්වැන්නට යන්නට නියමිත වෙලා තියෙන වියලි ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීම නිසා අවසාන අස්වැන්න අඩු වෙන්නට පුළුවන්. මේක තමයි එක ප්‍රධාන කාර්යයක්. සත්තුන්ටත් මේ වගේ. සත්තුන්ටත් උෂ්ණත්වයේ වැඩි වීම තුලින් ආතතියක් ඇති වෙනවනේ. අපිටත් ආතතිය කියන එක තියෙනව නේද? ඒ ආතතිය ඇතිවීම තුලින් බව සත්තුන්ගේ කිරි නිෂ්පාදනයේ, බිත්තර නිෂ්පාදනයේ, මස් නිෂ්පාදනයේ මේව සෑම ක්‍රියාවලියක්ම අඩපඩ වෙන බව අපි දැනට හොඳටම විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. මම එක විශේෂ කරුණක් කියන්නම් පේශල ඔබ ආපින්දා. අපි මධ්‍යම කඳුකරය ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. මධ්‍යම කඳුකරේ සාමාන්‍යයෙන් සිසිල් පරිසර පද්ධතියක් තිබ්බට අපි දැනට හොයාගෙන තියෙන දේ තමයි පේශල මධ්‍යම කඳුකරේ දහවල් උෂ්ණත්වයක් ඉහළ නගිනවා. රාත්‍රී උෂ්ණත්වයක් ඉහළ නගිනවා. හැබැයි මෙතන ගැටලුව රාත්‍රී උෂ්ණත්වය දහවල් උෂ්ණත්වයට වඩා වැඩි වේගයකින් ඉහළ නගිනවා. මේක තමයි බරපතල කාරණයක්. රාත්‍රී උෂ්ණත්වය දහවල් උෂ්ණත්වයට වැඩි වේගයකින් ඉහළ නගිනවා. තව ඉදිරියට කිව්වොත් එහෙම අනාගතයේ අපි දකින දේ තමයි මධ්‍යම කඳුකරයේ ආශ්‍රිත ප්‍රදේශවල මේ දහවල් සහ රාත්‍රී උෂ්ණත්වය අතර පරාසය වෙනස එන්න ටික ටික අඩු වෙමින් පවතිනවා. මේක ඉතා බරපතල කාරණයක්. විශේෂයෙන්ම අපේ අර්ථපල් වගේ භෝගයක් ගන්නකො මම ඒක උදාහරණයක් හරියට අරගෙන විස්තර කරන්න. ඒ අර්ථපල් භෝගයේ අල ආරම්භ වීමටත් අල හැදෙන්න ආරම්භ වෙන්නයි අල වර්ධනය වෙන්නයි මේ දෙකටම දහවල් සහ රාත්‍රී උෂ්ණත්වය අතර වෙනස අවම වශයෙන් සෙල්සියස් අංශක 8ක් වෙන්න ඕනේ. දැන් ඒ තත්ත්වය පවතිනවා පේශල. සාමාන්‍යයෙන් ඒ තත්ත්වය අපි දන්නවන්නේ අපේ රටේ හැමතැනම අර්ථපල් හදන්නේ නැහැ නේද? මේ දවස්වල බොහොම කෑකෝ ගහන තැන් ටිකක් බැලුවොත් එහෙම නේද? නුවරඑළිය වැලිමඩ යාපනයේ ඉච්චර කලකෝලයක් නැති වුණාට යාපනයේ අර්ථපල් හොඳින් හැදෙන තැනක්. කල්පිටිය ප්‍රදේශයේ සමහර ස්ථානවල තැනින් තැන හැදෙනවා. නමුත් ඒ කල්පිටියයි යාපනයේ කියන කැන් දෙක අහක් කරොත් එහෙම අපි නුවරඑළිය වැලිමඩ කියන පළාත් වලට මෙන්න මේ තත්ත්වයේ දරුණුව බලපාන්න ඉඩ තියෙනවා පේශල. මොකද මේ උෂ්ණත්ව පරාසය අඩු වුණොත් අර කියන ප්‍රමාණයට වඩා අපි දැන් මම දැක්ක හුඟක් තැන්වල මේ දවස්වල ගොවියෝ කෑ ගහනවා අපිට මේ අර්ථපල් හොඳින් හදන්න පුළුවන් කියලා. එහෙම හදන්න පුළුවන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි නව ප්‍රභේද අපිට හොයාගන්නට වේවි. නව ප්‍රභේද ආනයනය කරන්නට වේවි. එක්කෝ මෙම දවල් සහ රාත්‍රී උෂ්ණත්ව පරාසය අඩු වෙනකොටත් හොඳින් අල වර්ධනයයි අලවල අස්වැන්න වැඩි වීමයි දක්නට ලැබෙනවා. ඔබ හුඟක් දේශගුණ විපර්යාසයේ කෘෂිකර්මයට වඩා බලපෑම විස්තර කරුවේ ශ්‍රී ලංකාව ගැන.
ලෝක මට්ටමින් කොයි වගේ බලපාලා තියෙනවද කියලා ඔබට විග්‍රහ කරන්න පුළුවන්. ගෝලීය මට්ටමෙත් මම මේ කියන්නේ කිසි වෙනසක් නැහැ. මොකද හේතුව පේශල දේශගුණික විපර්යාස කියන්නේ ගෝලීය තත්ත්වයක්. නැතුව දේශගුණික විපර්යාස කියන්නේ ඔබයි අදයි අපි දෙන්නද එකහුව වෙලා මේ පටිගත කිරීම කරන ස්ථානය තුල ඇති වෙන්නව දෙයක් නෙවෙයි. හැබැයි බලපෑමෙහි ඒ ස්ථාන වලට අදාළ වෙන බලපෑම් වෙනස් වෙන්න පුළුවන් තියෙන පරිසර තත්ත්වයන් අනුවත්. ලංකාවට බලපාන විදියට නොවේ උදාහරණයක් ඇරෙන්න අපි දැන් සමකේට ආසන්නෙන් තියෙන රටක්නේ නේද? සෞම්‍ය කලාපික රටවලට එක බලපානවා බලපෑම තිබුණාට ඒ බලපෑමේ ස්වභාවය වෙනස් වෙනවා තනින් තැනට. හැබැයි සබස්තයක් හැටියට ගත්තාම පේශල මං අර කිව්ව සංසිද්ධීන් ඒක හා සමානව තමයි සිද්ධ වෙන්නේ ලෝකේ කොයි තැනක් ගත්තා. එතකොට මහාචාර්යතුමනි දැන් ඔබතුමා දැන් කියන ආකාරයට දේශගුණ විපර්යාසයේ බලපාලා තියෙන විදිහට කුෂිකර්මාන්තයේ ප්‍රමාණාත්මක භාවය පිළිබඳව දැන් විශාල ගැටලුවක් වෙන ප්‍රකාශ කරනවා. ඔබ කීදී හරියට උතා පැහැදිලිව විග්‍රහය ගත්තා ඇත්තටම කිව්වොත්. ඔබ දන්නවා 1992 වසරේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය කියලා එකක් බිහි කරා ලෝකයට එක්සත් ජාතික සංවිධානය මගින්. ලංකාවත් එහි පාර්ශවකරුවෙක්. එම සංවිධානයේ බිහි කළ සමායනේ සම්මුතිය බිහි කරාට පස්සේ 1995 සිට අද ඔබයි මායි කතා කරන මේ මොහොත වෙනකොට සම්මේලන 30ක් පවත්වලා තියෙනවා. මේ අද ඔබයි මායි කතා කරන මේ මොහොතේ බ්‍රසීලියේ බෙලම් නුවර පැවැත්වෙන්නේ 30 වෙනි සම්මේලනය. මට අවසනාවන්ත විදිහට ඒකට සහභාගී වෙන්න නොහැකි වුණා. යම් පුද්ගලික හේතු හින්දා නැත්නම් මම පසුගිය වසර 12 පුරාම ශ්‍රී ලංකා රජය නියෝජනය කරන කණ්ඩායම තුල හිටිය සමාජිකයෙක්. මේවරත් මට ඒ සමාජිකත්වය ලැබුණාට මට ඒකට සහභාගී වෙන්න බැරි වුණා. පේශල නමුත් ඔබ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න හැකියාව ලැබෙන්නේ ඒ හින්දා. මෙන්න මේ දේවල් හින්දා තමයි 2013 වසරෙන් පටන්ගෙන 2017 වෙනකොට මුළු සමස්ත ලෝකයාම සියලුම මේ පාර්ශවකරුවන් අයත් වෙන සෑම රටක්ම තීරණයක් ගත්තා දේශගුණික විපර්යාස මගින් කෘෂිකර්මාන්තයට සිදුවෙන හානිය අවම කිරීම හෝ ඒ බලපෑම අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ක්ෂණිකව මැදිහත් විය යුතුයි කියන එක. ඒක අද මේ මොහොතේත් ඔබත් මාත් මේ කතා කරන මේ මොහොතේත් බ්‍රසීලයේ බෙලම් නුවරදී සාකච්ඡා වෙමින් පවතිනවා කොයි ආකාරයටද අපි දැනටත් කටයුතු කරමින් පවතිනවා පේශල දේශගුණික විපර්යාස වලින් බලපෑම අඩු කරගන්න. නැත්තම් මේක වගා කරගෙන යන්න බෑනේ ඉස්සරහ නේද? ඒකනේ ගොවියෝ විවිධ ප්‍රභේද හොයාගෙන යන්නේ ලංකාව උදාහරණයක් ඇටට ගත්තොත්. එතකොට මම පොඩි බාධා කිරීමක් කරුවොත් එහෙම ලංකාවේ අපනයන බෝ ගන්නවන තේපොල් රබර් වලටත් කොයි ආකාරයකටද බලපාලා තියෙන්නේ? මම අර ඔබට කියවනේ ශීත පරිසර පද්ධතියක් ගැන කතා කරනකොට අර්ථාපල් මම උදාහරණයක් ඇටට ගත්තේ අපරාධ බොයින් ප්‍රශ්න අහන බව දන්නවා මම තේ ගන්නවා උදාහරණයක් ඇටට. තේ වලටත් සිද්ධ වෙන්නේ ওই සංකල්පයම තමයි. පේශල මේක නිකන් කවුරුත් හිතන්න හොඳ නෑ මධ්‍යම කඳුකරේ ආශ්‍රිත ප්‍රදේශ වලට පමණ සීමා වූ තත්ත්වයක් කියලා. එහෙම නෙවෙයි මේක දකින්නොත් මම එහි තමයි මම අර කී කාරණේ පැහැදිලිව දක්නට ලැබෙන්නේ. ඒතර උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ ඕනම ශාකයක ශ්වසන වේගය වැඩි වෙනවා. ශ්වසන වේගය වැඩි වෙනවා කියලා කියන්නේ අමාරුවෙන් ප්‍රභා සංශ්ලේෂණය කියන ආහාර නිෂ්පාදනයේ ක්‍රියාවලිය තුලින් ගොඩනගාගත්ත දේවල් ටික නිර්පරාදී වැවෙන්න පටන් ගන්නවා ශ්වසනයේ හින්දා. ඒකට තීරුම් ගන්න පුළුවන් අවසාන අවස්ථාවේ සිදුවෙන දේ නේද? මෙන්න මේ සංසිද්ධිය තමයි හැම තැනකම සිද්ධ වෙන්නේ පේශල මේ හා සම්බන්ධව ගැනීමේදී. දැන් අපි කතා කරුවේ කෘෂිකර්මාන්තයේ ප්‍රමාණාත්මක භාවය ගැන. ඒකේ ගුණාත්මක භාවයට බලපෑමක් වෙනවද? ගුණාත්මක භාවයට බලපෑමක් වෙන මම ප්‍රමාණාත්මක ගැන ඔබ අහනකොට මම ඒක අඩුපාඩුවක් සිද්ධ කළා මම දෙන උත්තරේ. මම ඒක කිසිසේත් ප්‍රමාණාත්මකව අගයක් දක්වන්න උත්සාහ කරේ නැහැ. පේශල මම මේ උදාහරණ ගන්නවා. 2017 කියන අවුරුදු දෙක තමයි අපේ රටේ අවම වශයෙන් නිදහස ලැබපු දා ඉඳලා ඇතිවෙච්ච දරුණුතම නියම් තත්ත්වයේ ඇතිවෙච්ච වසර දෙක හැටියට ගණන් ගන්න. සම්පූර්ණ වසර දෙකේ මාස 24ම නියම් තත්ත්වයට ගොදුරුන්නේ. නමුත් මහා යල කියන කන්න තුනක් එක දිගට කඩාගෙන වැටෙනවා. වැස්ස ලැබෙන්නේ නැතුව අපේ වගා හානි සිද්ධ වෙලා 2017 වෙනකොට අපේ සමස්ත වී නිෂ්පාදනයෙන් 35% අපිට නැති වෙලා ගියා. ඒ 35% නැති වෙලා ගියේ හින්දා පේශල අපිට සිද්ධ වුණා සහල් මෙට්‍රික් ටන් 7,47,000ක් අපේ රටට ආනයනය කරන්න. අපි ඒ වෙනුවෙන් වීදම් කරලා තිබ්බා ඩොලර් මිලියන 300ක්.
මේ අපිට කන්න අවශ්‍ය කරන බත නිෂ්පාදනය කරන රටේ මේ දේ සිද්ධ වුණේ මොකක් හින්දාද? මෙන්න මේ දේශගුණික විපර්යාසයෙන්ද. ඔන්න උතර තමයි ප්‍රමාණාත්මක ගතිය. ගුණාත්මක ගතියත් ඒ වගේම. මොකද මේ දේශගුණික විපර්යාස වල සිදුවන උෂ්ණත්වයේ වැඩි වීම හින්දා ශාකයේ කායික ක්‍රියාවලියට බාධාවක් ඇති වෙනවානේ. අපේ ශරීරයට සිදුවන හානිය සහ බාධාව හෝ තියෙන අපහසුතාවය තමයි අනිකුත් ශාක වලට සත්ව වලට තියෙන්නේ. මේ හින්දා තමයි බොහොමයක් වෙලාවට දරුණු නියම් තත්ත්වවලදී අපි හිතනවා සාමාන්‍ය හුඟක් වෙලාවට කතාවක් තියෙනවානේ වේලෙන පරිසර පද්ධතිය තුළ තියෙන පළතුරු රහයි කියලා. නේද? අපි උත ජල ප්‍රමාණය අඩුයි හින්දා. නමුත් ඊට වඩා වෙනස් තත්ත්වයක් ඇති වෙන. මොකද මේ තියෙන අස්වැන්නේ ප්‍රමාණය හා ගුණාත්මය දෙකම අඩු වීමට බලපාන අපේක්ෂණීය මෙවන් තත්ත්වයක් ඇති වුණාට පස්සේ. දැන් මෙම ඔබතුමා දක්වපු කාරණා මේ කුෂි අධ්‍යාපනයේට යොදා ගන්න කටයුතු කරලා තියෙනවා මේ වෙලාවට. ඊටාම පැහැදිලිව ඒක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මං ඉන්න කෘෂිකර්ම පීඨය තුල පමණක් නෙවෙයි අනිකුත් කෘෂිකර්ම පීඨ 7 වගේම සෑම පීඨයකම පාහේ දේශගුණික විපර්යාස සම්බන්ධ යම් දෙයක් කතා කරනවා නම් මෙවන් දැනුම අපේ දුවදරුවන්ට දෙන එක තමයි අපේ යුතුයකම. එතනින් ඔබට ගිහිල්ලා පේෂන් අපි මේ දේ කරගෙන යනවා. යුතුයකම විතර නෙවෙයි යුතුයකම ඉෂ්ට කරගෙන යනවා දිගින් දිගටම අපි පුළුවන් තරම් මේ දවස්වල පුද්ගලික අංශයත් එක්ක වෙලා රාජ්‍යනමන සංවිධානත් එක්ක වෙලා මේ දේශගුණික විපර්යාස තියෙන පිළිබඳ තියෙන අලුත් දැනුම එකතු වෙනවනේ හැමදාම අලුත් දැනුම හැකි උපරිම ආකාරයට තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙනවා වගේම පාසල් මට්ටමින් එතනින් ඔබට ගියස සමාජ සංවිධාන වලට මේ හැම දෙයකම ලබා දෙන්න අපි කිසි විටක පසුබට වෙලා නැහැ. අපි ඉල්ලීම් නොමැතිවත් ගිහින් මේ දේ කරලා තියෙනවා. ඉල්ලීම් ලැබුණොත් අපි අනිවාර්යෙන්ම ඒ කටයුත්තට යොමු වෙලා තියෙනවා. මම මේ කියන්නේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටත. වර්තමානයේ වන විට ඒ සඳහා ඒ කියන්නේ කෘෂිකර දේශගුණීය විපර්යාසයේ කෘෂිකර්මාන්තයට බලපා තිබෙන ආකාරය පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ලැබී තියෙන ප්‍රතිපාදන කොයි වගේද? ඒකේ ප්‍රමාණවත්ද? ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වය අනුව බැලුවට පස්සේ පේෂණ දේශගුණික විපර්යාස පොඩ්ඩක් පැත්තකින් තියන්නකො. සමස්ත පරීක්ෂණ සඳහා යොමු වන්නේ දලජාතික නිෂ්පාදනයෙන් 100.1කටත් වඩා අඩු ප්‍රමාණයක්. එතකොට ඔබට එයින් හිතා ගන්න පුළුවන් සමස්ත පරීක්ෂණ මට්ටම. දේශගුණික විපර්යාස සම්බන්ධ පරීක්ෂණ කිරීමේදී ඒ සම්බන්ධව නැඹුරුවක් තියෙනවා. මොකද අපි අද කියන දේශගුණික විපර්යාස සිදුවීමේ රටාව නෙවෙයි හෙට තියෙන්නේ. ඉතින් ඒ සඳහා හුඟක් වෙලාවට අපි දේශගුණික දත්තනේ කාලගුණික දත්තනේ අපි පාවිච්චි කරන්නේ උෂ්ණත්වය වෙනස් වෙන විදිය, ඒ වගේම වර්ෂාපතන රටාවන් වෙනස් වෙන විදිය. ඒතකොට අර ක්ෂේත්‍රය තුල කරන පරිශ්‍රණ වලට වැඩිය ඒ දෙවැනි දත්ත රාජ්‍ය මට්ටමින් එකතු කරන ආයතනත් එක්ක එකහුව වෙලා තමයි හුඟක් වෙලාට පරිශ්‍රණ කටයුත්තට නියැලෙන්නේ දේශගුණික විපර්යාස ඇතිවන රටාව පිළිබඳ අධ්‍යයනය කිරීමේදී. ඒකට විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. ඇත්තටම මොකද මේ මුදල වැය කළ ඉවරයි රාජකාරී මට්ටමින් ඒ දත්ත එකතු කිරීමට රජය වැයක් දාලා තියෙනවා. ඒතර ඒක විශේෂිත පරිශ්‍රණ සඳහා යොමු වීමට නෙවෙයි. නමුත් ඊට අමතරව ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලවල ඉන්න බොහොමයක් ආචාර්යවරු මේ දේශගුණික විපර්යාස පහුගිය කාලේ විශ්වවිද්‍යාලෙකුත් ආරම්භ කරන කතිකාව වුණා. කතාවක් තිබ්බා. ඊටම වැදගත් දෙයක්. කතිකාවක් තිබ්බා 2023 සිට අන්තර්ජාතික කෘෂිකර්ම විශ්වවිද්‍යාල ලංකාවේ පිහිටුවීම පිළිබඳ ජාත්‍යන්තරයේ කතා බහට පවා ලක් වුණා මේක. නමුත් මේ මොහොතේ ඒ සම්බන්ධව තියෙන කතිකාවත ඊටාම අවම තත්ත්වයක තියෙන්නේ නැහැයි කියලා කිව්වත් ඒක නිවැරදි. හැබැයි ඒකෙන් මම කියන්නේ එවැනි අදහස් අපි අර පයින් ගහලා පැත්තකට තල්ලු කරන්න ඕනේ කියලා. අපිට මේ වගේ අධ්‍යාපන ක්‍රමයක් වෙනම විශ්වවිද්‍යාලයක් ඇති කිරීම තුලින් හෝ ඒවා රටට ලෝකයට ලබා දෙන්න පුළුවන් නම් ඇයි අපි කරන්නේ නැහැ? මම නම් කියන අපේ තියෙන ශක්තියින් මතනේ අපි හැමදේම කරන්න ඕනේ නේද? අපි නොදකින දේවල් මත රඳාපවතින දේවල් කරන්න පුළුවන්. නමුත් තියෙන ශක්තියින් මත පදනම් අපි ගොඩනගනවා නම් මීට වඩා ලේසි වෙයි. මම හිතනවා නුදුරු අනාගතයේ වගේ දේවල් වෙනස් වෙමින් ඒවි කියන එක ගැන මේ විශ්වවිද්‍යාලය සම්බන්ධව. නමුත් අධ්‍යාපනය ප්‍රාථමික ද්විතීක සහ තෘතීක උසස් අධ්‍යාපනයත් ඇතුළුව මේ කටයුතු වලදී මම හිතන්නේ පරිශ්‍රණ මට්ටමින් මීට වඩා වැඩි අවධානයක් යොමු කරනවා නම් හොඳයි. හැබැයි මට පේන තියෙනවා ඊටාම හොඳ ගති ලක්ෂණයක්. මේ දේශගුණීය පරිශ්‍රණ වලට දක්වන ඒ ආකර්ෂණීයත්වය කියන්නේ ඒක හොඳින් වෙන ආකර්ෂණයක් නෙවෙයි. දේශගුණීය පරිශ්‍රයෙන් වෙන බලපෑම දැඩි හින්දම ඔබ දන්නවා කි මෙවර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අයවැය සඳහා දෙපාර්තමේන්තු තමන්ගේ ක්‍රියාකාරකම් යොමු කරනවානේ. මේ හැම ක්‍රියාකාරකමකටම
කියන්න අවශ්‍ය වුණා පේශල මේක දේශගුණ විපර්යාස වලට අනුහුරු වීමට බලපානවද? දේශගුණ විපර්යාස වලට දක්වන දායකත්වයට බලපානවද? එහෙම නැත්නම් දේශගුණ විපර්යාස මගින් සිදුවන හානි සහ අලාභ අවම කිරීමට බලපානවද කියන ඒක ටිකක් වැදගත් කාරණයක්. අපි අඩියක් ටික ටික දැන් පිම්ම පැනගෙන එන්නේ. ඒ වගේම කාලානුරූප කාලයක් තිස්සේ කරගෙන ආව ක්‍රියාවලියක ප්‍රතිඵලයක් අපි දැක්කා. ඒ කියන්නේ දේශගුණීය හා දේශගුණික විපර්යාස සම්බන්ධ කටයුත්තේ මූල්‍යමය ප්‍රතිපාදන ඉතාමත් වැදගත්නේ. ඒතර ශ්‍රී ලංකාව තුල අපේ මුදල් අමාත්‍යාංශය මගින් ඒ සඳහා කොයි ආකාරයේ උපාය මාර්ග සැලැස්මක්ද ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ කියන එක ඉතාම ඈතකදී ඉදිරිපත් වුණා. මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක් වේවි අනාගතයේදී. හැබැයි මේ හැමදේම කරන්නත් පේශල මුදලුත් අවශ්‍යයි. මොකද මම එක දෙයක් කියන්නට මේ දේශගුණ විපර්යාස ගැන කතා කිරීමේදී පේශල හැම කෙනෙක්ම කැමතියි මේ හැමදේම දේශගුණ විපර්යාසය කියන account එකට බැර කරන්න. ඒක කළ යුතු දෙයක් නෙවෙයි. දේශගුණික විපර්යාස කියලා කියන්නේ අපේ සෑම ක්‍රියාවලියකටම බලපාන දෙයක් දැඩිව. හැබැයි දේශගුණික ව්‍යාපාර කියලා කියන්නේ සෑම දෙයක්ම නෙවෙයි. අමතක කරන්න හොඳ නැහැ. මේ සියලු මුළු මනුෂ්‍ය සංගතියටම බලපාන එකම දේ නෙවෙයි දේශගුණික විපර්යාස කියන්නේ. හැබැයි ඒකෙන් බලපෑමක් ඇති කරන එක ඒක කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා නිසි පරිදි නිසි ආකාරයට මේ සිද්ධ වෙලා තියන්නේ මොකද්ද කියලා හරියට දැනගෙන ඒකට නිශ්චිත ආකාරයට පිළියම් යොදනවා විනා සමස්තයක් ගැන හිතලා කටයුතු කරන්න යාමේදී අපිට වෙන අවාසිය අඩු වෙන්න පුළුවන්. අපි වගේ රටකට පේශල හොඳ මේ ආර්ථිකයක් තියෙන රටක මේ තත්ත්වය වෙනස් වෙන්නට පුළුවන්. නමුත් අපි බලන්නේ අපේ ආර්ථිකය තුළනේ නේද? අපි දේශගුණික විපර්යාස අවම කරන්න ඉතා විශාල ධනස්කන්ධයක් වැය කළා අපේ රටේ ආර්ථික සංවර්ධනය පහළ බහිනවා නම් මොකද ඇති වැඩේනේ. ඒ වගේ තමයි අද ඕනම පුද්ගලයෙක්ගේ දෛනික ජීවිකා වෘත්තියට හානියක් වෙනවා නම් දේශගුණික විපර්යාස වලට අනුහුරු වෙන්න ගිහිල්ලා හරි දේශගුණික විපර්යාස වල දක්වන දායකත්වය අඩු කරන්න ගිහිල්ලා හරි ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. අවඩක් මිසක්කා. ඒතර පැරිස් සම්මුතිය ඉතා වැදගත් දෙයක් තියෙනවා පේශල මට මේ කියන්න අවසරයක් දෙන්න. පැරිස් සම්මුතිය කියනවා දේශගුණික ව්‍යාපාරය සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමේදී තමන්ගේ රටේ පවතින තත්ත්වයන් ගැන අවබෝධයකින් යුතුව ක්‍රියා කරන්න ඕනේ කියලා. තමන්ගේ රටේ තිරසර සංවර්ධනයට අවඩක් නොවන ආකාරයෙන් ඒක කරන්න කියලා. මෙන්න වැදගත්කම මේක කියන්නේ. ඔබ හිටපු ජනාධිපතිවරයෙක්ට ප්‍රබල අභියෝගයක් කෙරුවා. මිත්‍යාවෙන් නොව විද්‍යාවෙන් කුෂිකර්මාන්තය ගොඩගමු. වර්තමානයේ වෙනකොට මිත්‍යාව ඇතහැරලා විද්‍යාවෙන් කුෂිකර්මයේ ගොඩ යමින් තිබෙනවද? මේක ජනාධිපතිවරයෙකුට නෙවෙයි ඕනම කරනකොට අභියෝග කරනවා. මම හුඟක් කරලා මගේ ළමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියන එක තමයි හදවත ඉස්සරහට දාන්න එපා කියලා මොලේට කලින්. ඉස්සලා හිතලා බලන්න. මෙතනින් හිතලා හදවතින් කරන දේවලුත් වැදගත් තමයි. ඇත්ත කෙනෙක් වෙනුවෙන් ඇතුළ සානුකම්පී තත්ත්වයේ සියලු දේවල් හදවත ඔස්සේ ඇති වෙන දෙයක් කියලා අපි කියනවානේ. නමුත් මිත්‍යාව දුරලා විද්‍යාව මත පදනම් වූ දත්ත ඔස්සේ තීරණ ගන්නට යන්නේ නැත්නම් ඕනම ආර්ථික කඩාවැටෙනවා. ඕනම දේශපාලනයක් ඕනම බලකණුනුත් කඩා හැලෙනවා කෙටි කාලයක් තුළ. ඔබ දැන් අහ ප්‍රශ්නේ දැන් ඒක වෙනවද කියන එකනේ. අපි දකින දේ මිත්‍යාව ඉදිරියට ඇවිත් නැහැ කියන එක. ඒක තමයි ප්‍රධාන දේ. හැබැයි විද්‍යාව මීට වඩා ඉදිරියට ආයුතුයි. මේ පෞතින් රජයට මම කියන්නේ විද්‍යාත්මක දත්ත මත මීට වඩා පදනම විද්‍යාත්මක දත්ත කියලා කියන්නේ හුදෙක් කවුරු හෝ කීපමණින් නෙවෙයි. ඒ දත්ත හා තොරතුරු මත පදනම් වූ විශ්වාසය තුලින් තමයි ඒකත් ගොඩනගන්නේ. නේද? ඔබත් මාත් ගිහිල්ලා අපේ රටේ රාජ්‍ය නායකයාට කිව්වොත් එහෙම අද මේ රටේ මෙන්න මේ දී කියලා ඉලක්කමක් කොලේක ලියලා පෙන්නන එක නෙවෙයි පේශල වැදගත්කම කියලා කියන්නේ නේද? ඒවා නිසි පරිදි විද්‍යාත්මකව තනාගත් දත්ත විය යුතුයි. සොයාගත් දත්ත විය යුතුයි. ඒ දත්ත මත පදනම තමයි ක්‍රියා කරන්න ඕනේ. ඉතින් පවතින රජයටත් මිත්‍යාව ඉදිරියට නැවිත් තිබීම ගැන මම සන්තෝෂ වෙනවා. නමුත් අපි හැමදේනම සන්තෝෂ වෙන්න ඕන කාරණය තමයි විද්‍යාව ඔස්සේ මීට වඩා විද්‍යාව ඉස්මතු කරමින් ඒහා සම්බන්ධව අවශ්‍ය සුදුසු ස්ථානයේ විද්‍යාවට ලබා දෙමි. ඒ මත පදනම් වූ තීරණ ගැනීම. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි පේශල අවස්ථාවට.